බාසුන් නැහැ වෙලා මුදලාලි. කුඩු නාලනේ මේ කුඩු කාලා. උදේ ඉඳලා සෑහෙන වැඩ ගොඩක් කරලා වගේ මට පේනවා. උදේ ඉඳලා පුටු කකුලක් හැදුවා. ඒ ඉඳලා පුටු කකුලක් හදලාද බං මේ කුඩු නාලා ඉන්නේ? නැතුව පුටු කකුල හදන්නම තේක ගස් දෙකක් රස්ස දෙකක්. දෙකක්. මට පුටුව සම්පූර්ණයෙන්ම හදන්න තේක ගස් 50ක්වත් යයිනේ. පිස්සුද මුදලාලි. ඔය පුටුව මට ගොඩ තහත හැකි තේක ගස් 40කට මෙහා. නියමයි. වාසුන්නේ මුදලාලි කොහොමද? නියමයි. වාසුන්නේ අර උදේ ඉඳලා හදපු පුටු කකුල කඩාගෙන වැටුණාද? බලපන් උදේ ඉඳලා හදපු පුටු කකුල ඒකත් කඩාගෙන වැටිලා. මූ උදේ ඉඳලා පුටු කකුල හදනකම් ඔබ උදේ ඉඳලා මොකද කරේ? කකුල අල්ලන් හිටියා. මූ පුටු කකුල හදනකම් ඔබ පුටු කකුල අල්ලා හිටියා. නෑ පුටු කකුල නෙමෙයි මගේ කකුල. මිටියේ වැටුණානේ මගේ කකුල උඩට තාම කකුල රිදෙනවා. ඔන්නේ පව් කොට රිදෙනවෙයි. තොපි වැටට ගත්තට මට හෙන ගන්න ඕනේ. මට මේ අර හන්දි ඉන්නේ ඒකට හරි එන ගන්න ඕනේ. මුදලාලි. උදේ ඉඳලා වැඩ නිසා බීඩියක්වත් බිව්වේ නැහැ. බීඩි ඉවරයි. සල්ලි ටිකක් දෙන්න මට ටක් ගාලා කඩේට දුවලා බීඩි අරන් එන්නම් ඔහෙලට බොන්න. මතක් කළ ගිනි පෙට්ටියකුත් අරන් එන්න. ගිනි පෙට්ටියයිනේ. තවුනාද ඔයාට ඕනේ? ලැබදියාගේ ඩියක් ටොපියක්. වැඩ එකක් ගේ. පාරෙන් ගිහලා වැඩ කරපන්. මුදලාලි මහත්තයා. නෝන මහත්තයා. ආයුබෝවන්. කියන්නේ අපේ දෝනිගේ මංගල්‍ය තියෙනවා. අපි එන්න නැද්ද වාසුන්නේ? අපි ඇතුළට ගිහලා කතා කරමු මේ. එන්න ඇතුළට. ඉතින් අපේ මොනවද වෙන්න ඕනේ? දූගේ මංගල්‍ය තියෙනවා මාර්තු මාසේ. දැන් වැදට දෙන්න හොඳ නීබඩු ටිකක් තමයි හදා ගන්න ඕනේ. හදමු කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් අපෙන් හදා ගන්න පුළුවන්. දැන් මොනවද හදා ගන්න ඕනේ? මෙන්න මේ ටික තමයි මුදලාලි හදා ගන්න තියෙන්නේ. පොඩි ලිස්ට් එකක්. ඩබල් නැත්නම් එකයි. මං ගන්න එක ට්‍රිපල් නැත්නම් කරලා දෙන්න. කබඩ් දෙකයි. කබඩ් එක වටේම මං ගන්න කැටයම් කරලා දෙන්න. අල්මාරි එකයි. මේස තුනයි. මං ගන්න මේසෙකට කකුල් පහ ගන්න. පුටු 12යි. කන්නඩි මේසයි. කරමු. පොඩි වැඩ. දැන් ඉතින් තියෙන්නේ දීදී කියලා අපිට ඇඩ්වාන්ස් එකක් දීලා වැඩි බාර දෙන්න විතරයි. ඊට පස්සේ අදාළ දිනෙට ඇවිල්ලා නෑ එන්න ඕනේ. මම මගේ ගානේ බඩු ටික ගෙදරට ගෙනල්ලා දෙනවා. හරි. එහෙම කරගමු නේද අපිට. දැන් ඇඩ්වාන්ස් මුදලක් දුන්නා නම් හරි. හරි. දැන් වැඩේ තියෙන්නේ අපේ අතේ. මහත්තයාගේ නම මොකද්ද? ජිනදාස. ජින්නදාස. කවදටද ඕනේ? ආර්ටිස් බාහිර වල තිබ්බනම් ඇති. අයියෝ ඊට කලින් උනත් දෙන්න පුළුවන්. කවන්නේ. මාර්තු 25. අපිට මේ හොඳ සවිශක්තියට බඩු ටික හදලා දෙනවා නේද මුදලාලි? සිමෙන්තියෙන් හදුවාගේ හදලා දෙන්න. ඊ ගැන බය වෙන්න එපා. අස්ස කරන්න වෙන්නේ මෙතන. නෑ මෙතන. වැඩි මේසෙට අතබර කරන්න එපා. මේස පැද්දෙනවා. වාස්ට කියලා එනයක් ගහගන්න වෙලාවක් නෑ. පිට වැඩ. මෙවුවා නම් මේ කොයි වෙලාවෙ හදා ගන්න බැරිද? හැබැයි පිට වැඩ. ඒව තමයි අපේ අංක 1. දැන් උනත් වාස්ට වැඩ. ඔලු උස්ස ගන්න වෙලාවක් නෑ. මැස්සෝ මොනනේ මැස්සෝ මදුරු එහෙනම් මුදලාලි අපි ගිහින් එන්න. හොඳයි නඩු කොටගේ වඩු මඩුව තෝරාගත් ඔබ දෙපළට බොහොම ස්තුතියි හරි මුදලාලි අප්පත බල මහත්තයා ඉතින් කොහොමද? හොඳින් ඉන්නවා එහෙනම් විතර.